අස්සවනස්ස ධම්මස්ස පරිහායන්ති. ධර්මයේ ඇහුවේ නැත්තම් පිරිහෙනවා. භවිස්සන්ති ධම්මස්ස අඤ්ඤාතාරෝ. ධර්මයේ ඇහුවොත් අවබෝධ කරනවා. ඒ නිසා මේ තරුණ දූල පුතාලට ධර්මය අහන්න ලැබුණ නැති වුණොත්, දහම් අවවාද ලැබුණ නැති වුණොත් මේ දරුවන්ගේ නෙමෙයි කාගේ ජීවිත විනාශ වෙනවා. බුද්ධ වචනේ තියෙනවා ස්වාමීන් වහන්සේ යම් කිසි කෙනෙක් ධර්මයේ දේශනා කරනකොට සවම්පත් යොමු කරගෙන අසාගෙන ඉන්නවා කියලා යමක් ඇද්ද? ඔහු පෙර පින් කළා කියන එකට පෙර නිමිත්තයි. බණපදයට සවන් යොමු කිරීම ඔබට පෙර පින් තියනවා කියන්නේ පෙර නිමිත්තක්. ඒ නිසා මේ දහම් කතාවේ ඔබට පරිසරය හදනවා. අර තෙලුයි පහනයි වැටෙයි තියෙනා වගේ මේ පරිසරයක් හදනවා. ඔයා දැන් හැබැයි දල්වන්න හදන්නේ පහන නම් මේ පහන දල්වන්න තෙලුයි තිරයි පහනේ තියෙනවා. තිබ්බට බෑ දල්වන්නේ ගින්දරක් නම් ආයෙත් ගින්දරක්ම ඕන මේකට. මේ පහන් දැල්ල ගන්න තව ගින්දරකින් උපකාරයක් ඕන. ඒ වගේ මේ වගේ වැඩසටහනක් කරනකොට ජීවිතේ දහම් කතාවට සවන් යොමු කරන්න ඔබටත් පිනක් තියෙන්න ඕන.